Hai, සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා දිල්ෂාන් and සනුරේ YouTube channel එකට. ඉතින් තාම අපිව follow කරලා නැත්නම් follow කරලා යට තියෙන bell icon එක click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න. Quel video dopo non è divertente. ඉතින් අපි යන්නේ ආපහු ඉතාලියට යන්න. ඉතින් අපි ගෙදරින් පිටත් වෙලා එන ගමන් රෙස්ටුරන්ට් එකේ නැවතුවා ඩිනර් එක ගන්න. ඩිනර් එක අරගෙන අපි පිටත් වෙනවා එයාපෝට් එකට යන්න. ඉතින් අපි කියන්න ඕන මාස දෙකක් කිට්ටුවෙන් අපි ලංකාවේ හිටියා. ඉතින් ඇත්තටම ලංකාව දාලා ඉතින් මාරු දුකයි. ඉතින් අපි මේ විදිය ඇවිල්ලා ඉන්නේ ඉතාලියට. මේ වීඩියෝ එක ගේන්නේ මාස 3කට වගේ ඉස්සරලා තමයි මේ වීඩියෝ ගත්තේ අපි. ඉතින් මේ වීඩියෝ ඔක්කොම එක දිගට ගෙනාවේ වැඩත් එක්ක කාර්ය බහුලත්වයත් එක්ක මට වීඩියෝ ටික හදාගන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. ඉතින් ඒකට ඔයාලගෙන් සමාවිල්ලන ගම අපි දැන් ඇවිල්ලා ඉන්නවා පිටත් වෙන තැනට. මෙතනින් තමයි අපි ටිකට් අරගෙන එයාපෝට් එකට ඇතුල් වෙන්නේ. ඉතින් කියන්න ඕන මේ දැනට ආපුවාම මාර විදිහට හිතට දුකක් දැනෙනවා. අපි ආපහු ලංකාවට එන්නේ කවද්ද කියලා අපිට හිතා ගන්න බැරුවනේ අපි මෙතන යන්නේ. ඉතින් ඇත්තටම මාර දුකයි. කට්ටියව දාලා ඉද්දි මාර විදිහට දුක දැනෙනවා හිතට. ඉතින් අපි බෑග්ස් ටිකත් මෙතනින් දාලා අපි යනවා දැන් යන්න. අපි ලංකාවට ගිය පාර ගිය වෙලේ මේ විදිහට ලස්සනට තිබුණේ නැහැ ඩියුටි ෆ්‍රී එක හදලා. හැබැයි මේ පාර නම් ඇත්තටම අපේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එක හදලා තියෙනවා. ලස්සනට පිටරටක විදිහට ලස්සන ඩියුටි ෆ්‍රී එකක් හදලා තියෙනවා. තව වෙලා තිබ්බේ හින්දා අපි ගියා ලොන්ච් එකට. ඉතින් අපි පැයක් විතර රිලැක්ස් වෙලා මෙතන අපි ඊට පස්සේ යන්න ඕන ෆ්ලයිට් එක ගාවට. Hah? ඉතින් මෙතනින් තමයි ෆ්ලයිට් එකට ඇතුල් වෙන්නේ. අපි ෆ්ලයිට් එකට ඇතුල් වෙන විනාඩි 10ක් පැය කාලක් වගේ යද්දි ෆ්ලයිට් එක පිටත් වුණා යන්න. ඉතින් අපි පාන්දර පිටත් වුණේ හින්දා අපිට උඩට ගියාම ෆ්ලයිට් එක කිසිම දෙයක් ලංකාවේ පේන්නේ නැහැ. ඉතින් ලයිට් විතරයි පෙවුනේ.
අපි කෙලින්ම මෙහි ඉඳන් යන්නේ කෙලින්ම ඩුබායි වලට. ඩුබායි ඉඳන් එතනින් තමයි අපි ආපහු ඉතාලියට යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තමයි ෆ්ලයිට් එකේ දෙන කෑම. මේ විදිහට තමයි ෆ්ලයිට් එකේ කෑම දෙන්නේ. ඉතින් අපි කෑම එක කාලා අපි දෙන්න කරේ හොඳට නිදාගත්ත එක. මොකද පැය 6 ගාණක් යන්න තියෙනවා ෆ්ලයි කරන්න තියෙන හින්දා අපි හොඳට නිදාගත්තා. නිදාගෙන අපි කෙලින්ම නැගිට්ටේ ඩුබායි වලින්. අපි දැන් ඉන්නේ ඩුබායි වල. කියන්න ඕන අපි හැම සැරේකම වගේ ඩුබායි ඉන්නේ. අපි ලොන්ච් වලට යනවා. ඉතින් ලොන්ච් වලට මේ පාර අපිට යන්න හම්බුන්නේ නැහැ. මොකද අපිට පැය 2යි ගාණක් තමයි තිබ්බේ. මෙතනින් බැහැලා ඊළඟ ෆ්ලයිට් එක ගන්න ඉතාලියට යන්න. ඉතින් අපි අන්තිම ලාස්ට් කෝල් එකට තමයි අපි දෙන්න ගියේ. මම පොඩ්ඩක් පරක් වුණා ගේට් එක ගාවට එන්න. ගේට් එක ගාවට එනකන් වයිෆ් එතනට වෙලා හිටියේ. ඉතින් පේනවනේ මං වෙන්න පරක් වුණ හින්දා එයාගේ මූණ අඬනවා මං එන්න පොඩ්ඩක් පරක් වුණ එක හින්දා. ඉතින් අපි ෆ්ලයිට් එකට නැගලා මෙතනින් අපි පිටත් වෙනවා ඉතාලියට යන්න. ඇත්තටම කියනවා නම් ඩුබායි අහස උඩ බලනවාම හරි ලස්සනයි. යට ගොඩාක් දේවල් පේනවා, ලස්සන දේවල් බලා ගන්න තියෙනවා. හරිම ලස්සනයි උඩින් ඉඳන් බලද්දී ඩුබායි. ඉතින් අපි දෙන්න කොහේ හරි ෆ්ලයි කරනවා නම් අපි දෙන්නගේ ආසම ගේම් ප්ලේ කර කර යන්න. අපි කැමති නැහැ ගොඩක් ෆිල්ම් බල බල යන්න. අපි දෙන්න ගේම් ප්ලේ කර කර කාඩ්ස් මොන හරි බලාගෙන තමයි අපි දෙන්න ෆ්ලයි කරන්න ආසම. ඉතින් දැන් අපි ඉතාලියට ඇවිල්ලා ඉන්නේ මේ ඉතාලිය අහස උඩ.
ඔයාලට පේනවා ඇති චර ලස්සනට පේනවාද කියලා අපි ඉතාලියේ උඩ ඉද්දී. ඉතින් දැන් ලෑන්ඩ් කරනවා ෆ්ලයිට් එක. ලෑන්ඩ් කරන්නේ බෙර්ගමෝ එයාපෝට් එකට. ඉතින් බෙර්ගමෝ ඉඳලා කිලෝමීටර් 100ක් විතර තියෙන්නේ අපිට වෙරෝනා වලට. ඉතින් අපි ඉන්නේ වෙරෝනා. ඉතින් ওই විදිහට තමයි අපි ඉතාලියට ආවේ. අපිව ගන්න එනවා වාහනයක් වෙරෝනා ඉඳන්. ඉතින් එයයි එනකන් අපි පොඩ්ඩක් එළියට වෙලා ඉඳලා අපි පිටත් වුණා ගෙදර යන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. අපිත් එක්ක අද දවස ගත කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපිව තාම ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා යට තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න.